දැන් සිංහල විචාර ලියනවා කියලා උඹලා මොනවද කරේ? ඔයගොල්ලෝ තිබ්බනේ සිංහල විචාර ලියන්න ඒ සාහිත්‍යවල. ඒගොල්ලෝ කියනවා මේ කවිය මාර විදිහට උපමා පාවිච්චි කරලා තියෙනවා හේතු දක්වන්නලු. දැන් හරි වැඩන්නේ. දැන් ඔයාට හිතෙනවා නම් මේක නම් මහ කැත කවියක් කියලා ඒත් ඔයා ලියන්න ඕන මේ කවිය නම් මාරයි. මුගේ උපමා පිස්සු හැදෙනවා. එහෙම අර නිකන් ලියන්න බෑ. ඉතින් එතනින් කොහෙද මම විචාරකයෝ හැදෙන්නේ? එතනින් හැදෙන්නේ ෆිල්ම් එකක් ගහලා ලක්ෂ 2ක් දීලා මෙන්න මේ ෆිල්ම් එක හොඳයි කියලා පත්තරේට ආටිකල් එකක් ලියන්න කිව්වොත් ගේමේ ලියන උන් හැදෙයි. ඒ ඉතින් ඌ ඒකටනේ පුරුදු කරලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ විචාරවල එහෙම කැමැති එකක් ලියන්න කියලා නෑ නේ. උන් හොඳයි කියනවා නම් හොඳයි කියලා නේ ලියන්න ඕනේ. නැතු උපමා සම්බන්ධව අදහස් දක්වන්න වගේ නෙවෙයිනේ තියෙන්නේ. මේකේ උපමා භාවිතා කරලා තියෙන එක හොඳයි කියලා ඒකට කියන්න නේද උදාහරණ දෙක තුනක් එක එහෙමනේ ආවේ. ඒක තමයි ඉතින් එහෙම හරියන්නේ නෑනේ. ඉතින් ඒක මිනිස්සෙකුට කවිය මාර ලස්සන වෙන්න පුළුවන්. තව එක්කට ඒක හින කැත වෙන්න පුළුවන්. ඉතින් කොච්චර ලස්සන වුණත් කොච්චර කැත වුණත් ඔක්කොමලා කියන්න ඕන කවිය මාරයි කියලා. ඒක පට්ට අවුල්. ඉතින් එතකොට පන්තිවල ගුරුවරු වෙන මොනව කරන්නද? ඒක අහන්නේ ඒක නම් දැන් ගුරු මේ දෙමව්පියෝ අපි ගාවට ළමයෙක් යවන්නේ ඉතින් ඒ ලෙවල් පේපර් එකේ ලකුණු ටික ගන්න පුළුවන් මට්ටමට හදන්න කියලා. ඉතින් අපි මොනව කරන්නද? අපි එහෙම කරනවා ඉතින්. ඒක තමයි වෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක ගොඩක් උඩ ඉඳන් වෙනස් වෙන්න ඕන කාරණාවක් ඒක. ඇයි දැන් අපි ඒක කතා කරන්නේ?